බෞද්ධ දෙවි කෙනෙක් විදියට ඔබ හඳුනන සක්‍ර දෙවියන්ව ලෝකය පුරා රටවල් ගණනාව මිනිසුන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ වන්දනා කරනවා කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? ඉන්දියාවේදී ඉන්ද්‍ර, ග්‍රීසියේදී සියුස්, ජර්මනියේදී තෝර්, සුමේරියාවේදී අනු, ජපානයේදී රෙජින් ආදී විවිධ නම් වලින් හඳුන්වන්නේ ඒකම දෙවි කෙනෙක්ව. මේ සියලු දෙනාම දේවලෝකයේ නායක දෙවියන් විදියට සලකනවා. මේ සියලු දෙවිවරුන් අතේ අකුණු සර ඇති කළ හැකි බලගතු ආයුධයක් දරා සිටිනවා. සැප්පු දහස් ගණනකින් එකිනෙකට ඇතින් පිහිටා තිබෙන ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවල බිහි වුණ විවිධ ශිෂ්ටාචාරවලදී මිනිසුන් සියලු දෙනාම එක සමාන ගති ලක්ෂණ සහිත එක් දෙවි කෙනෙක් ගැන මේ විදියට විස්තර කරලා තියෙනවා. ඉන්ද්‍ර, සියුස්, තෝර් ආදී විවිධ නම් වලින් හැදින්වුවත් මේ සියලු ඇදහිම් තුලදී දෙව්ලොව නායක දෙවියන් ගැන කියා තිබෙන ලක්ෂණ පුදුම සහගත ලෙස එකිනෙකට සමානයි. ඒ සියලු ලක්ෂණ වලින් අවසානයේ පෙන්눔 කරන්නේ බෞද්ධයන් හඳුනන සක්‍ර දෙවියන්ගේ ලක්ෂණමයි.